අද අපි කතා කරන්න යන්නේ ලක්ෂ 80න් හදන්න පුළුවන් සුපිරිම සුපිරි නිදන කාමර දෙකේ තනි තට්ටුවේ නිවසක් ගැන. මුලින්ම ඔයාලා අපේ channel එක subscribe කරලා bell icon එක press කරලා පියාගන්න. අපි මුලින්ම කතා කරමු මේ නිවසේ ඇති අංග ගැන. ඇතුළතින් මෙම නිවසේහි නිදන කාමර දෙකකින් හා තනි නාන කාමරයකින් සමන්විත වන අතර විවෘත බිසිත්ත කාමරයකින් හා නවීන පන්නයේ විවෘත මුළුතැන්ගයකකින් සමන්විත වේ. පිටතින් විවෘත කාර් පෝර්ච් එකක් අන්තර්ගත වේ. නිවස පමණක් වර්ග අඩි 980කින් සමන්විත වන අතර මිනුම් අතින් පිටත කාර් පෝර්ච් එකක් දිග අඩි 12යි පළල අඩි 10ක් වන අතර ඇතුළත විසිත්ත කාමරය දිග අඩි 20යි. පළල අඩි 12ක් වන අතර මුළුතැන්ගේ දිග අඩි 10යි පළල අඩි 10ක් වන අතර කුඩා නිදන කාමරය දිග අඩි 12යි පළල අඩි 10ක් වන අතර ප්‍රධාන නිදන කාමරය දිග අඩි 15යි පළල අඩි 12ක් වන අතර නාන කාමරය දිග අඩි 10 පළල අඩි 10ක් හා අමතර පැසේජ් කොටස දිග අඩි 20යි පළල අඩි 6ක් වේ. නිවසේ අත්තිවාරම කළුගල් වලින් දමා ඇති අතර කාර් පෝර්ච් එකේ ස්ලැබ් එකක් ඇති බැවින් අංගල් 9යේ කණු දමා ඇති අතර ඒ 12 මිලිමීටර කම්බි 4කින් හා මිලිමීටර් 6 ස්ටිරප්ස් වලින් ශක්තිමත් වී ඇත. ග්‍රේඩ් 25 කොන්ක්‍රීට් මිශ්‍රණයකින් සම්බන්විත වන අතර පිටත ග්‍රැනයිට් හා මාබල් වලින් අලංකාර වී ඇත. නිවසේ පිහිටීම කාර් පෝර්ච් එකට වඩා අඩි 1 හා මාරකින් උස්කර ඇති අතර ඊට හේතුව කුමන ප්‍රදේශකයෙක් වුවද හදිසි වර්ෂාපතනයෙන් නිවසේ මිදුලේ එක් රැස්වන ජලය නිවාස තුළට නොපැමිණේ. නිවසේ බිත්ති අංගල් 4 බ්ලොක්ගල් වලින් ඉදිකරවා ඇති අතර බිත්ති ඇතුළත හා පිටත කප්පරාරු කර රෆ් ගතියට ෆිනිෂිං කර ඇත. සෑම බිත්තියක් කෙරවලකම හා කොනකම අංගල් 4x4 ස්ටිෆ්නර් කොලෝම් දමා ශක්තිමත්ව නිපදවා ඇත. වෝල්පේපර් අලවන බිත්තියේ පමණක් ලෙවල් එකට ෆිනිෂිං කර මතුපිට ස්මූත් එකට නිමවා ඇත. තවද නිවසේ සාලය මුළුතැන්ගේ හා පැසේජ් කොටස සෙන්ටිමීටර 60යි මිලිමීටර 6ක් ගණකම් ටයිල් අල්ලා ඇත. කුඩා නිදන කාමරයේ හා ප්‍රධාන නිදන කාමරයෙහි පොළව වයිනල් ෆ්ලෝරිං වලින් නිමවා ඇත. කාමර දෙකෙහිම ස්කිර්ටින් එක PVC වුඩන් ටෙක්ස්චර් එකකින් නිමවී ඇත. ටයිල් ඇල්ලු ප්‍රදේශය අන්ගල් 4ක් උසට ටයිල් වලින්ම ස්කැටින් එක අල්ලාත්. නිවසේ වහලය PVC සිවිලිම් පැනල් වලින් නිමවා ඇති අතර උණුසුම පාලනය කිරීම සඳහා සිවිලිමට උඩින් ඇලුමිනියම් ෆොයිල් ෂීට් අල්ලා ඇත්. නානකාමරයෙහි බිත්ති සිවිලිම මට්ටමටම වෝටර්ප්‍රූෆ් කර ඇති අතර පොළව නිවසේ පොළවට වඩා අංගල් 2ක් පාත් කර ඇත්. තවද බිත්ති සියල්ලම අංගල් 6 2 ටයිල් වර්ණ දෙකකින් අල්ලා ඇත්. සහ පොළව සෙන්ටිමීටර් 60 ටයිල් අල්ලා ඇත්. සියල්ලුම ඇතුළත දොරවල් WPF wood plastic foam දොරවල් සවි කර ඇත්. ප්‍රධාන දොරටුව thermally broken aluminium door එකකින් සවි කර ඇත්. සියල්ලුම ජනෙල ඇලුමිනියම් වලින් නිපදවා ඇත්. මුළු තංගයෙහි පන්ත්‍රිය MDF වලින් නිපදවා ඇති අතර ෆිනිෂින් එක laminated wooden texture එකකින් දමා ඇත්. ෆර්නිචර් ගත්තම සාලයේ මිනිමලිස්ටික් ලුක් එකක් එන සෝෆා සෙට් එකකුයි සිංගල් චේර් එකකුයි දමා ඇත්. ඔයාලට මේ නිවසේ ඩිසයින් එකට හිත ගියා නම් ඔයාලට මෙම නිවසේ දල සැලැස්ම ඉදිකිරීම් පිරිවය බැංකු ලෝන් ගැනීමට අවශ්‍ය වන BOQ සියලුම දේ අපෙන් අඩු මිලකට ලබා ගන්න පුළුවන්. අදම අපව සම්බන්ධ කරගන්න. ඔයාලට තව වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් හරි ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනව නම් පහළ කොමෙන්ට් සෙක්ෂන් එකෙන් කොමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් ඩිසයින් එකක් අරගෙන එනකම් අදට සුබ දවසක්. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා වීඩියෝ එකට කැමති නම් like කරලා තව කෙනෙකුට දකින්න share කරන්න. සුබ දවසක්.